බඩ අඩු කරගන්න ලස්සන වෙන්න ගියාම අපි කොයි කාටත් වර්ධින තැනක් තියෙනවා. මේක අවුරුදු ගාණක් තිස්සේ තියෙන මිත්‍යා විශ්වාස කීපයක්. පළවෙනි එක අඩුවෙන් කන්න එපා. බඩ පිරෙන කන්න. අඩුවෙන් කෑවොත් ඉක්මනටම ප්‍රෝග්‍රෑම් එක නවත්තන්න වෙනවා. බඩගින්න ඇවිල්ලා ඕගොල්ලන්ට ගොඩක් කන්න සිද්ධ වෙනවා. දෙවෙනි එක එළවලු පළතුරු වැඩිපුර කන එක. එළවලු පළතුරු කන්න එපා. විශේෂයෙන්ම පළතුරු අඹ අන්නාසි ගස් ලැබු කෙසෙල් කොමඩු ඇපල් මිදි වගේ පළතුරු කන්න එපා. පළතුරු කෑවට ඕගොල්ලෝ ෆයිබර්ස් හම්බ වෙනවා, විටමින් වර්ග හම්බ වෙනවා. ඊට වඩා ගොඩක් කාබෝහයිඩ්‍රේට් සහ සීනියකට යනවා. මේවා හින්දා ඕගොල්ලෝ මහත් වෙනවා. තුන්වෙනි එක අපි හිතනවා අඩුවෙන් කැලරි ගන්න, ෆයිබර්ස් ගන්න, විටමින් ගන්න එළවලු ඕනි කියලා. ඒ කතාව බොරුවක්. එළවලු වලින් ඕගොල්ලන්ගේ බඩ නිකම් පුරව දානවා. ඊගාවට ඉක්මනටම ආපහු බඩගිනි වෙනවා. මොකද එළවලු වල අපි බලාපොරොත්තු වෙන තරම් පෝෂණ ගුණයක් නැති නිසා. හතරවෙනි එක තෙල් කෑම අඩුවෙන් ගන්න එක. ඒ කියන්නේ අපි තෙල් කන්නේ නැතුව බොහොම ඩ්‍රයි ආහාර වේලක්, වියලි ආහාර වේලක් ගන්න. ඒ කියන්නේ මස් මාළු බිත්තර කෑවා වුණත් ඒකට තෙල් දාන්නේ නැහැ. එහෙම නැත්නම් හරක් මස් ඌරු මස් කෑවොත් ඒකේ තෙල් කෑලා අයින් කරලා කනවා. බිත්තර කෑවොත් කහමදේ අයින් කරනවා. බටර් කන්නේ නැහැ. පොල් තෙල් කන්නේ නැහැ. ඉතින් තෙල් අඩුවෙන් කෑවහම වෙන්නේ අපිට ආපහු ඉක්මනට බඩගිනි වෙනවා. තෙල් වලින් අපිට ශක්තිය ලබා දෙන්න පුළුවන්. එතකොට අපි බර අඩු කරගන්න ඕන නම් කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න ඕනි. ඒ වෙනුවට අපි ශක්තිය ලබා ගන්න මේදය ලබා ගන්න ඕනි. හැබැයි කාබෝහයිඩ්‍රේට්ස් වල සහ මේදයේ වෙනස තමයි කාබෝහයිඩ්‍රේට් වලට ලොකු ඉන්සියුලින් ස්පයික් එකක් එනවා. ඒ කියන්නේ ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි මේදයට කිසිම ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇති වෙන්නේ නැහැ. ඉන්සියුලින් අඩු වෙනවා. කියන්නේ ඉන්සියුලින් ශ්‍රාවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන්සියුලින් වල සම්බන්ධයක් නැතුව ඕගොල්ලන්ගේ ශක්තිය පරිභෝජනයක් සිද්ධ වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ බර අඩු කරගන්න ලේසි. මොකද ඉන්සියුලින් වැඩි වෙච්ච ගමන් ඉන්සියුලින් කරන්නේ ශරීරයේ තියෙන සියලුම ශක්ති ප්‍රභවයන් මේදේ බවට පත් කරලා ශරීරය තැම්පත් කරගන්න එක. ඉන්සියුලින් වැඩි වෙලා තියෙනකොට ඇඟේ ඇතුලේ තැම්පත් වෙලා තියෙන මේදේ එළියට ගන්න බෑ. මොකද මේදේ එළියට ගන්න අවශ්‍ය කරන ලයිපේස් කියන හෝමෝන් එක වැඩ කරන්නේ නැහැ ඉන්සියුලින් වැඩියෙන් තියෙනකොට. දැන් ඕගොල්ලෝ ව්‍යායාම කරන්න ගිහිල්ලා යනකොට වුණත් හරි කාලා ගියොතින් එහෙම නැත්නම් ප්‍රී වර්ක්අවුට් එකක් බීලා ගියොතින් වෙන්නේ ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඕගොල්ලෝ භාවිතා කරන ශක්ති ප්‍රභවය වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. නමුත් ඔබ පැය 24ක් හෝ පැය 12කට වඩා වැඩි කාලයක් ෆාස්ටිං ඉඳලා උපවාසයෙන් ඉඳලා ව්‍යායාම කරන්න ගියොත් ඔයගොල්ලන්ගේ ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණය වැඩි. ඔයගොල්ලන්ගේ ඇඟ ඇතුලේ තියෙන මේදේ එළියට ඇවිල්ලා දහනය වෙනවා. එතකොට ඒ දහනය වීම මගින් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ශක්තිය පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේදයට බය වෙන්න එපා. මේදය ඔබට උපකාරී වෙනවා. Fat is a friend. ඔයගොල්ලෝ අඩු කරන්න ඕනි කාබෝහයිඩ්‍රේට්, සීනි, පාන් පිටි, බත්, කොස්, දෙල්, අල, බතල, කඩල, කව්පි, මුං ඇට, කුරක්කන්, ඊට පස්සේ අඹ, අන්නාසි, ගස් ලැබු, කෙසෙල්, කොමඩු, මෙන්න මේ වගේ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර, ශාකමය ආහාර තමයි අඩු කරන්න ඕනි. බර අඩු කරගන්න ඕන නම් ඕගොල්ලන්ට තියෙන හොඳම ආහාර තමයි බිත්තර, මාළු, මස්, බටර්, පොල් තෙල්, චීස්, අලිගැට පෙර, පොල් තෙල්, පොල් සම්බෝල. මේ ආහාර පිඟානෙන් භාගයකටවත් වැඩි ආහාරයට ගන්න පටන් ගත්තට පස්සේ තමයි ඕගොල්ලන්ගේ බර අඩු වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ජංක් ෆුඩ් ගන්න එක නවත්තන්න. චොක්ලට්, අයිස්ක්‍රීම්, බිස්කට්, කේක් සහ ප්‍රොසෙස් ෆුඩ්. මෙන්න මේ වෙනස්කම් කරාට පස්සේ ඕගොල්ලන්ගේ බර අඩු වෙන එක පහසුවෙන් සිද්ධ වෙනවා.